හැමෝම පිළිගන්නවා අපේ ICT A-level MCQ short video series එකට. අපි අතර මෙතන ඉඳලා MCQ විදිහට ප්‍රශ්න short videos විදිහට series එකක් යනවා. එතකොට මේ ඒකේ පළවෙනි වීඩියෝ එක. අපි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු මේ වීඩියෝ එකේ. හරි. එතකොට ප්‍රශ්නේ කියන්නේ ඍණ 45 ලකුණුවත් ප්‍රමාණනයට හා එකෙහි අනුපූරක ආකාරයට අනුව පිළිවෙලින් නිරූපණය වන්නේ. එතකොට මේක කියන්නේ ඍණ 45 කියන සංඛ්‍යාව ලකුණුවත් ප්‍රමාණනයටයි එකෙහි අනුපූරකය කියන ආකාර දෙකටම ද්විමය ආකාරයෙන් නිරූපණය වන සංඛ්‍යා දෙක. එතකොට ඍණ 45 ලකුණුවත් ප්‍රමාණනයට සහ එකෙහි අනුපූරකයට හරවන්න කලින් ඒ දෙක මොකද්ද? ඒ දෙකේ තියරි කොටස් හරියටම දැනගෙන ඉන්න ඕනේ. එතකොට ලකුණුවත් ප්‍රමාණනය කියන්නේ මොකද්ද? සංඛ්‍යාවක් ලකුණුවත් ප්‍රමාණයට හරවද්දි මොකද්ද කරන්න ඕනේ? එකෙහි අනුපූරකය කියන්නේ මොකද්ද? ඒක එකෙහි අනුපූරකයට හරවද්දි මොනවද දැනගෙන ඉන්න ඕනේ? ඒ දේවල් ටික අපි මුලින්ම බලමු. ලකුණුවත් ප්‍රමාණනය. ලකුණුවත් ප්‍රමාණනය කියන්නේ මේකේ දීලා තියෙන අපි නෝට් එක පොඩ්ඩක් කියමු. මෙහිදී සිදුවන්නේ යම් සංඛ්‍යාවක ලකුණ නිරූපණය කිරීමට වරංගද ධන හෝ ඍණ අතිරේක බිටුවක් භාවිතා කිරීමයි. ඉතිරි බිටු වලින් සංඛ්‍යාව නිරූපණය කරයි. එතකොට ලකුණුවත් ප්‍රමාණනයේදී වෙන්නේ සංඛ්‍යාව ධන හෝ ඍණ නම් ඒ ධන හෝ ඍණ සංඛ්‍යාව නිරූපණය කරන්න ධන හෝ ඍණ බව පෙන්වන්න අතිරේක බිටුවක් පාවිච්චි කරනවා. එතකොට අනිවාර්යෙන් සංඛ්‍යාව බිටු 8ක් වෙන්න බෑ. බිටු 8ක් වෙන්නේ බිටු 8ක් වෙන්න ඕන අනිවාර්යෙන්. එතකොට සංඛ්‍යාව බිටු 8ක් වෙන්නේ බිටු 7ක් පාවිච්චි කරන්නේ සංඛ්‍යාවට. 8 වෙනි බිටුව පාවිච්චි කරන්නේ සංඛ්‍යාව ධන හෝ ඍණද කියලා පෙන්වන්න. ලකුණුවත් ප්‍රමාණනයේදී. ලකුණුවත් ප්‍රමාණනයේදී වෙන්නේ එතකොට ධන නම් සංඛ්‍යාව 8 වෙනි බිටුව විදිහට බිංදුව දානවා. ඍණ නම් සංඛ්‍යාව 8 වෙනි බිටුව විදිහට 1 දානවා. ලකුණුවත් ප්‍රමාණනයට අනුව ඍණ 45 නිරූපණය කරන විදිය. හරි. අපි දැන් බලමු එක් කරන විදිය. හරි. අපි ඉස්සල්ලාම ධන 45 හදා ගන්න ඕන. ඍණ 45 හදා ගන්න කලින් ධන 45. එතකොට ධන 45 හැදෙන්නේ සාමාන්‍යයෙන් ද්විමය සංඛ්‍යා නිරූපණය වෙන්නේ මෙහෙමනේ. ද්විමය සංඛ්‍යා දශමය අංකනේ තියෙන්නේ. 1 2 ඒ කියන්නේ මේක දෙකේ බිංදුව වෙනි බලය පළවෙනි බලය එහෙමනේ යන්නේ. එතකොට 1 2 4 8 16 32 64 ඔහොමනේ යන්නේ. එතකොට අපිට 45 තමයි හදා ගන්න ඕනේ ද්විමය ආකාරයට. එතකොට 32යි 16යි කියද 32යි 16යි 3යි 1යි 4යි මෙතන 6 2යි 8යි. එතකොට 48ක් වෙනවා වැඩිනේ. එතකොට 32යි 8යි 40යි. හරිනේ. 32යි 8යි 40යි. ඊට පස්සේ මේකයි 44යි. ඊට පස්සේ මේ එකයි 45යි. එතකොට අපි ඒ ටිකෙන් හදාගත්තා එක. එතකොට මේ අපි ලකුණුවත් ප්‍රමාණනයේදී කිව්වා එතකොට බිටු 7ක් තියෙන්න ඕන සංඛ්‍යාවට. ලකුණ නිරූපණය කරන්න එක බිටුවයි. එතකොට මෙතන තියෙනවා බිට් 1යි 2යි 6ක් තියෙනවා. 6යි. එතකොට අපි මෙතන බිඳුවට 7යි. එතකොට 7යි මේක ධන 45නේ අපි දැන් හදාගත්තේ. එතකොට අපිට ඕන ධන 45 නම් හරි ධන 45 හදාගත්තා. අපිට ලකුණුත් ප්‍රමාණයට අනුව ඕනේ මොකද්ද? ඍණ 45නේ. එතකොට අපි ඍණ 45 හදාගන්න නම් ඍණ 45නේ ඕන. එතකොට ඍණ 45 නම් මොකද්ද වෙන්න ඕනේ? ඍණ එකක් එන්න ඕනේ නේද? ඍණ 45 නම් ඍණ එකක් එන්න ඕනේ. ධන 45 නම් ඍණ 45 නම් 1 එන්න ඕනේ. ධන 45 නම් බිංදුව එන්න ඕනේ. එතකොට මේකේ ලකුණුවත් බිටුව විදිහට 1 එනවා. ඊට පස්සේ මේ සංඛ්‍යාව හැමම එනවා. බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1 දෙකේ පාදයට. එතකොට මේක තමයි ලකුණුවත් ප්‍රමාණනයෙන් ඍණ 45 ලියුවහම ලැබෙන සංඛ්‍යාව. හරි ඊළඟට අපිට තිබ්බේ ලකුණුවත් ප්‍රමාණය හරවන්නයි එකෙහි අනුපූරකයට හරවන්නයි. එතකොට අපි දැන් බලමු එකෙහි අනුපූරකයට හරවන්නේ කොහොමද කියලා. එකෙහි අනුපූරකයේදී කියන්නේ සංඛ්‍යාව ධන නම් ද්විමය ආකාරයට සාමාන්‍ය විදිහටම නිරූපණය කරනවා. එතකොට සංඛ්‍යාව ඍණ නම් බිංදුව වන බිටු 1 බවටත් එකවන බිටු බිංදුව බවටත් හරවන. සංඛ්‍යාව ඍණ නම් ඉස්සල්ලාම දශමය සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් ලියා ගන්නවා සාමාන්‍ය විදිහට. ඊට පස්සේ එකවන බිටු බිංදුව බවටත් බිංදුව වන බිටු 1 බවටත් හරවනවා. සංඛ්‍යාව ඍණ නම් ධන නම් සංඛ්‍යාව ද්විමය ආකාරයට
ආකාරයටම නිරූපණය කරනවා. හරි අපි දැන් බලමු ගාන හදන්නේ කොහොමද කියලා. හරි අපි දැන් බලමු එකෙහි අනුපූරකයට අනුව කොහොමද ඍණ 45 නිරූපණය කරන්නේ කියලා. එතකොට අපිට ධන 45 මේ දීමේ සංඛ්‍යාවෙන් ලැබුණා. එතකොට අපිට ධන 45 තියෙනවා. එතකොට අපි ධන සංඛ්‍යාවක් නම් පළමු එකෙහි අනුපූරකයේදී ධන සංඛ්‍යාවක් නම් දීමේ ආකාරයෙන් එහෙමම තියෙනවා. ඍණ සංඛ්‍යාවක් නම් මොකද කරේ? ධන ඍණ සංඛ්‍යාවක් නම් එකවන පිටු බිඳුව බවටත් බිඳුව වන පිටු එක බවටත් හරවනවා. එතකොට අපි එහෙම කරලා බලමු. ඊට කලින් මේක බිටු 8ක් ධන සංඛ්‍යාව බිටු 8කින් තියෙන්න ඕනේ. විතර මේ ධන 45 බිටු 8කින් ලියගමු. ධන 45 බිටු 8කින් ලියගමු. මෙතන බිටු 6ක් තියෙනවා. එතකොට අපි 8ක් 3යි අපිට 8 3 1 2 3 4 5 6. තව බිංදු දෙකක් ආවනම් හරි. 1යි බිංදුවයි 1යි බිංදුවයි 1 හරි. අපි දැන් ඍණ 45 එතකොට එකවන බිටු බිංදුව වලටත් බිංදුව වන බිටු එක බවටත් හරවනවා. ඍණ 45 දී. එතකොට බිංදුව 1 කියලා ලියනවා බිංදුව 1 කියලා ලියනවා 1 බිංදුව වෙනවා බිංදුව 1 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1 බිංදුව. එතකොට මේක තමයි එකෙහි අනුපූරකයේදී අපිට ලැබෙන උත්තරේ. එකෙහි අනුපූරකයේදී අපිට ලැබෙන උත්තරේ මේක. හරි අපි දැන් බලමු ආන්සර් එක මොකක්ද කියලා. උත්තරේ හරිම උත්තරේ එක්සැක්ට් උත්තරේ අපි බලමු. හරි අපිට එතකොට ලැබුණේ අපිට ලැබුණ ලකුණුවත් ප්‍රමාණනයේදී උත්තරයේ විදිහට 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1 කියලා. එතකොට ඒක එනවා හරි ඒක තියෙනවා. ඊට පස්සේ අපිට දෙවෙනි උත්තරයේ විදිහට ලැබුණේ 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුව. එතකොට ඒක තියෙනවා තුන්වෙනි උත්තරේ. අපිට එතකොට උත්තරයේ විදිහට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ තමයි එතකොට උත්තරේ. හරි අපි ආයෙත් මේ වගේ ෂෝට් වීඩියෝ එකකින් තවත් MCQ එකක් විවරණත් එක්කන් අරගෙන යනවා. channel එකත් එක්කන් රැඳිලා ඉන්න. ඒ වගේම Facebook page එක follow කරන්න, TikTok page එක follow කරන්න. ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් අපි description එක වගේම පල්ලෙහා වීඩියෝ එකේ යටින් දාලා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හරි thank you හැමෝටම.